HTML ප්‍රෝග්‍රෑමින් භාෂාවක් නොවෙන්න හේතු ගැන අද අපි කතා කරමු. පළවෙනි හේතුව තමා ලොජික් හෝ ඇල්ගොරිතම ධාවනය නොකිරීම. ප්‍රෝග්‍රෑමින් භාෂාවක තාර්කික තීරණ ගැනීම හෝ ගණනය කිරීම වගේ ක්‍රියාකාරකම් කිරීමට හැකියාවක් තියෙන්න ඕන. HTML වලට එහෙම හැකියාවක් නැහැ. HTML කරන්නේ බ්‍රවුසරයක ලේඛනයක ව්‍යුහය හා අන්තර්ගතය විස්තර කරන එක විතරයි. දෙවෙනි කාරණාව තමා ස්ටැටික් ස්වභාවය. HTML කියන්නේ ස්ටැටික් භාෂාවක්. ඒකට ඩයිනමික් හෝ ඉන්ටරැක්ටිව් ඇක්ටිවිටීස් සිදු කරන්න බෑ. උදාහරණයක් විදිහට JavaScript භාවිතයෙන් එවැනි ඉන්ටරැක්ටිව් හැකියාවක් එකතු කරන්න පුළුවන්. නමුත් HTML වලට තනියම මේක කරන්න බෑ. ඊළඟ කාරණාව තමා මේක මාකප් භාෂාවක්. ඒ කියන්නේ ටැග් භාවිතයෙන් වෙබ් පිටුවක අන්තර්ගතය ව්‍යුහගත කිරීම සහ එහි පෙනුම බ්‍රවුසරයක පෙන්වන්න භාවිතා කරන භාෂාවක්. මේක ප්‍රෝග්‍රෑමින් භාෂාවකින් බලාපොරොත්තු වෙන control structure like if else, loops, variables හෝ function වගේ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ. හතරවෙනි කාරණාව ඩිස්ප්ලේ කිරීමට පමණක් සීමා වීම. HTML වල ප්‍රධාන කාර්යය තමයි data display කරන එක හා ඒවා ව්‍යුහගත කිරීම. ඊට අමතරව යාට තනියම data හසුරවන්න හෝ ගණනය කිරීමේ වගේ ප්‍රෝග්‍රෑමින් භාෂාවකින් අපේක්ෂිත ක්‍රියාකාරකම් සිදු කරන්න හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට JavaScript, Python වගේ ප්‍රෝග්‍රෑමින් භාෂාවකට තීරණ ගැනීම හෝ ගණිතමය ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. නමුත් HTML වලට ඒ වගේ හැකියාවක් නැහැ. HTML භාවිතා කරන්නේ වෙබ් පිටුවක ව්‍යුහය ටැග් හරහා නිර්මාණය කරන්න විතරයි. අපිට මේකෙන් නිගමනයකට එළඹෙන්න පුළුවන් HTML කියන්නේ ප්‍රෝග්‍රෑමින් භාෂාවක් නෙවෙයි මාකප් භාෂාවක්. හේතුව ඒ තාර්කික හෝ ගතික ක්‍රියාකාරකම් සිදු නොකරන අතර එහි කාර්යය වෙබ් පිටුවක අන්තර්ගතය සහ ව්‍යුහය විස්තර කිරීම පමණයි. මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙන්නකම් ඔබට ජය.